වෙසක් කාලෙට ලංකාවේ කොයි කොනක ගියත් අපේ ඇස නතර වෙන ලස්සනම තැන තමයි වෙසක් තොරණ. විශාල ආලෝක ධාරාවන් මැදින් ජාතක කතාවක් අපේ ඇස් පනාපිට මැවෙන මේ අපූරු නිර්මාණීය පිටුපස තියෙන්නේ හරිම රසවත් ඉතිහාසයක්. අද අපි සොයා යන්නේ ලාංකේය වෙසක් තොරණේ ඒ අභිමානවත් පුරාවතයි. තොරණේ ආරම්භය. තොරණේ ඉතිහාසය දහස් ගණන් වසරක් ඈතට දිව යනවා. ඉන්දියාවේ මහාභාරත වීර කාව්‍යයේ පවා මාර්ග මිනි තොරණ ගැන සඳහන් වෙනවා. පුරාණ භාරතයේ තොරණ සැලකුණේ විජයග්‍රහණයේ සංකේතයක් විදිහටයි. අශෝක රජ සමයට අයත් ඉන්දියාවේ සාංචි දාගැබ වටා තියෙන ශෛලමය තොරණ තමයි අදටත් අපිට දකින්න තියෙන පැරණිම සාක්ෂිය. මේ තොරණවල බුද්ධ චරිතය සහ ජාතක කතා ඉතා සියුම්ව කැටයම් කරලා තියෙනවා. මකර තොරණ සාංචි ආභාෂයෙන් ආරම්භ වුණු මේ තොරණ කලාව පස්සේ කාලෙක ආසියාතික රටවල් රැසකට පැතිරි ගියා. ලංකාවේ ගම්පොළ සහ උඩරට යුගයේදී පන්සල්වල බුදු පිළිමයට ඉහළින් හෝ වාහල්කඩ ඉහළින් ඉදිකළ මකර තොරණ විහාරස්ථානයක අනිවාර්ය අංගයක් වන තරමටම ප්‍රචලිත වුණා. වෙසක් තොරණේ උපත. හැබැයි අපි අද දකින විදුලි බුබුලු වලින් හැඩවුණු වෙසක් තොරණ ලංකාවට එන්නේ 1950 දශකයෙන් පස්සේ. ලංකාවේ පැරණිම වෙසක් තොරණ විදිහට සැලකෙන්නේ 1955 දී තොටලංග ශ්‍රී වෛශ්‍යාලෝක සමිතිය ඉදිකළ තොරණයි. එදා තොටලංග ඉදි වූ තොරණින් මහා භද්‍රකල්ප කතා වස්තුව නිරූපණය වුණා. ඒකට මුල් වුණේ හෙට්ටිආරච්චිගේ විල්බර්ට් පෙරේරා මහතා ඇතුළු වෙළඳ ව්‍යාපාරික පිරිසක්. ඔබ දන්නවද? එදා මුල්ම තොටලංග තොරණ අඩි 85ක් උසයි. විදුලි බුබුලු 25ක් ඒකට පාවිච්චි කරලා තිබුණා. එදා විදුලිය නැති නිසා ජෙනරේටර් පාවිච්චි කරලා තමයි මේවා ආලෝකවත් කළේ. විශේෂම දේ තමයි මේ තොරණ විවෘත කළේ එවකට අගමැති SWRD බණ්ඩාරනායක මහතා. ඒ වෙලාවේ හෙලිකොප්ටරයකින් මල් වර්ෂා පවා වැස්ස වූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. තොටලගින් පස්සේ නෑලියගොඩ නවලෝක තොරණ, දෙමටගොඩ එක්සත් වෙළඳුන්ගේ තොරණ ආදිය ආරම්භ වුණා. අද වෙද්දී පිටකොටුව, මැනින් මාකට්, කොස්ගස් හන්දිය වගේ ස්ථාන රැසක් වෙසක් කාලෙට දැවැන්ත තොරණ වලින් ආලෝකවත් වෙනවා. වෙසක් කාලෙට කොළඹට එවිත් පෝලිම් වල ඉඳලා දන්සල් භුක්ති විඳලා තොරණ නරඹන එක අපේ සංස්කෘතියේ කොටසක් වෙලා ඉවරයි. වෙසක් එකට තොරණ බලලා ඉවරුනාම පොසොන් කාලෙට මේවා ලංකාවේ වෙනත් පළාතවලටත් අරන් යනවා. ඉතින් මේ වෙසක් එකට ඔබත් තොරණ බලන්න අමතක කරන්න එපා. මෙවැනි රසවත් තොරතුරු තවත් දැනගන්න අපේ channel එක subscribe කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි.